සූදානම්. අපි 10යි වෙලාව උදෑසන 10ට සාම වටේ ආරම්භ කරනවා. වට 11කින් සමන්විත මේ පාපේ තරඟේ කිලෝමීටර් 90ක වගේ දුරක් තමයි තරඟයේ පුරාවටම තරඟයේ තියෙන. කිලෝමීටර් 90ක කිලෝමීටර් 100ක විතර දුරක් මේ තරඟයේ පුරාවටම සාම වටේ ආරම්භ කළා. පාගොඩ අපි පාපේ තරඟයේ මේ විදියට ආරම්භ කරද්දී හරිය සාම යන්නේ කලබලෙ නැද්ද දාගන්න. සාම වටේ අපි වෙන විදියට ආරම්භ කළා. යා Mimana layo se pape tarangewa මෙන්න අපිට දැක ගන්න පුළුවන් පාපේ තරඟේ ඕකේ ඉස්සරහට දුම් කෝචින් ඉස්සරහට Kumar pas-pas mong itane pasun sama Kumar bilang ka යුද හමුදාව කීඩකයන් අපට දැක ගන්න පුළුවන් යුද හමුදාවේ කීඩකයන් ප්‍රියන්ත විජේසිංහ සාරංග පෙරේරා නිරාන් පසිඳු කළුමල්ලි සූල අන කීඩකයන් සොයිසා Udah passing yang abi passing yang passing yang wadah kita sardan pak रेसिन තරඟේ සව් ෂෙයා කරන්න කමෙන්ට් කරන්න කමෙන්ට් වෙන්නන්නේ නැහැ මේ ෆෝන් එකෙන් අපි කමෙන්ට් එකක් කියවන්නම් තව ටික එකකින් තාම තරඟේ ආරම්භ වුණා විතරයි පාපෙන් තරඟේ පාගොඩ අපි තරඟේ ඉතාමත් වේගෙන් තරඟකරුවන් දෙදෙනෙක් තරඟයෙන් ඉදිරියට ඇදුණා තරඟ පැය කිලෝමීටර් 55ක විතර වේගයක් මේ ප්‍රධාන කුකුර ඒ තරමටම තරඟයේ වේගයත් පැය කිලෝමීටර් 55ක විතර වේගයක් සඳවා ගන්නවා ක්‍රීඩකයන් ක්‍රීඩක දෙදෙනෙක් කුකුරෙන් මිදී ඉදිරියට යනවා යුද හමුදා ක්‍රීඩකයෝ දෙදෙනෙක් වට 10කින් සමන්විත තරඟය අභිෂේක් වූ අපිට පේනවා පසුපස පළවෙනි කුකුර ක්‍රීඩකයෝ දෙදෙනා පිටපස මේ විදිහට දැක ගන්න පුළුවන් මේමනලා යොස්සේ අපි තවත් තරඟ වට 9කින් සමන්විතයි තරඟ වටේ තවත් තරඟ වට 9ක් මේ තරඟය නිමා කිරීමට ක්‍රීඩකයන් ලලිත් පෙරේරා බැරිදුමා අපේ ස්ථානයේ ලබා දුන්නා ඒ බව සම්පූර්ණ සහ ආලම්බරේ බලන්න සුරේෂ් තරංග ඒ වගේම ඉරාන් පසිඳු ශ්‍රී ලංකා යුද හමුදාවේ ක්‍රීඩකයා ඊයේ දවසේ තරගයේ ජයග්‍රාහකයා ඔව් තරගයේ ඉදිරියට මැදෙනවා ඔයගොල්ලෝ දැක ගන්න පුළුවන් තනිවම තවත් වට 8ක් තරගය ගැන අපි 9වෙනි වටයයි මේ ක්‍රියාත්මක දෙවෙනි වටයයි අපි මේ ක්‍රියාත්මක කරන්නේ දෙවෙනි වටයයි අපි මේ ක්‍රියාත්මක කරන්නේ
55ක විතර වේගයක් මේ පල්ලත් සහිත මාර්ගයක වැඩි කිලෝමීටර් 55ක වේගයක් රඳවා ගන්නවා මේ ක්‍රීඩකයා. ඉතාමත් වේගයෙන් ඊයේ දවසේ තරගයේ අවසන් කිලෝමීටර කිහිපේ තරගයේ තනියම තරග වැදුණා වූ අද දවසේ දෙවෙනි වටේ සිටම තරගයේ ඉදිරියට ඇදෙනවා. ඉතාමත් වේගයෙන් අනිකුත් ක්‍රීඩකයෝ මීටර 300ක මීටර 500ක විතර දුරක් හඳවා ගන්නවා පාවෙත් තරගය තුළ. රේසින් තරගයක් මේ ලයිව් ඔස්සේ පොසිල් දිනට අපිට නිවාඩු දවස ඉරිදා දවසේ දෙස් විදෙස් සිටින ප්‍රේක්ෂකයන් අපේ පාවෙත් දිගිලාවට ආදරය කරන ප්‍රේක්ෂකයන් රාශියක් අද තරගය තුළ අපට දැක ගන්න පුළුවන්. තරගය නරඹනවා මේ වෙනකොට දෙස් විදෙස් වල සිටින සෑහෙන ප්‍රේක්ෂකයන්. මිනිසක් තරගය තුළ ඉතාමත් අති විශිෂ්ට තරගයක් අපට දැක ගන්න පුළුවන්. අපේ කාලපරාසයන් ඉදිරියට සඳහන් කරමු. තාමත් කාලපරාසයන් කාලපරාසයන් අපිට විශ්ලේෂණය කරන්න පාවෙත් තරගය නරඹීමට ඔබට අවස්ථාව තියෙනවා. ඒ වගේම ෆලෝ කරලා නැත්නම් ෆලෝ කරලා තියාගන්න මේ ලයිව් අද අපි පාගොඩ අපි මේ තරගයේ රැඳී සිටින්නේ පාගොඩ තරුණ කැල දෙවෙනි වතාවට 2025 වසරේ පාවෙත් තරගය මෙන්න මේ විදිහට අපේ ඒ වගේම මේ ලයිව් සම්බන්ධ කරලා දුන්න අපේ නුගේගොඩ මල්ලි අයියට ස්තුතියි. මල්ලි අයියා තමයි මේ ලයිව් සම්බන්ධ කරලා දුන්නේ පාවෙත් තරගයේ සජීවීව සතු ලෝකයක් පුරා ලබා දෙන්න කටයුතු සූදානම් කළා දුන්නේ. ඉතින් ඇත්තරම ඉතාමත් දක්ෂ පාවෙත් ක්‍රීඩකයෝ රාශියක් මේ තරගය තුළ අපේ ඉන්දියා ක්‍රීඩකයෝ 40කට ආසන්න ක්‍රීඩක ප්‍රමාණයක් මේ තරගයට සහභාගී වුණා. තනි ක්‍රීඩකයා සාරංග පෙරේරා ඉදිරියට ඇදෙනවා. ශ්‍රී ලංකා යුද හමුදාව නියෝජනය කරන ක්‍රීඩකයා. වමෙන් දාන්න අයි කරගන්න පොඩ දාන්න එපා. 10කට රේසයක් එනවනේ. ඔක බ්‍රේක් කරයි. දාන්න එපා. ඔය අල්ලා යකට අල්ලා. ඔය තවමත් සාරංග ඉදිරියට යන්නේ තනියම පාගොඩ අපේ පාපෙත් තරගයේ. ඔව් හොඳ තරගයක් අපිට දැක ගන්න පුළුවන්. පළවෙනි ක්‍රීඩකයා හැටියටම ඔව් ඊයේ දවසේ ජයග්‍රාහකයා හැටියට අද දවසේ ඔව් ඉදිරියට යදින මෙන්න මේ විදිහට ශ්‍රී ලංකා යුද හමුදාව නියෝජනය කරන ක්‍රීඩකයා තවත් වට 8ක් තරගයේ නිමා කිරීමට ඔහුට තවත් තරග වට 8ක් ඒකට අපි බලමු බාල පරාසයක්. අපි උතනින් නවතිමු ඔය. අර පොලිසිය ආරයි මාත් ළඟ වංගුවෙන් ලස්සනට ගමු. ඔව්. කුවාරෝනේ. ඔව්. අර කොල්ලෙක් ඉන්නේ එතනින් නැවතුන හරි මේ හරි. මොනවද එන්නේ නැවත. ඈතට වැඩි. එහා පැත්තට දැම්ම පාර එනවනේ. බලමු අපි කාලය බලන්න බැරුණා. වැඩි කාලය පරාසයක් නැහැ. දෙවෙනි පොකුරත් වැඩි කාල පරාසයක් අපිට දැක ගන්න විදියක් නැහැ. තප්පර කීපයක් තවත් ක්‍රීඩකයෝ අනිකුත් ආසිරි කැලුණුත් අපිට දැක ගන්න පුළුවන් මේ පොකුරේ මෙතන පැමිණේ කර මේ ප්‍රධාන පොකුර අපිට දැක ගන්න පුළුවන් ප්‍රධාන පොකුර. මේ විදියට අපිට දැක ගන්න පුළුවන් සාරංග තරගයේ ජයග්‍රහණය කරා යදෙන මොහොත ප්‍රියන්ත විජේසිංහගේ සහයෝගය වතුර ප්‍රහාරය ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රීඩකයාට
වතුර ප්‍රහාර නෙමෙයි වතුර පාරක් ලබා දුන්නා ක්‍රීඩකයාට සාරංග පෙරේරාට ශ්‍රී ලංකා යුද හමුදාව ක්‍රීඩකයා මෙන්න මේ විදිහට ලාල් අයියත් ඉන්නවා ඒ වගේම පුහුණුකරු දේශික රාජපක්ෂ පුහුණුකරු දේශික රාජපක්ෂත් ඔව් අපිට දැක ගන්න පුළුවන් පිටිපස්ස පිටිපස්සම මෙන්න මේ විදිහට තරගේ තා චුට්ටක් ස්ලෝ කරන්න. තා චුට්ටක් ළඟින් යන්න. ඈත වැඩි. ඔන්න ඔය ගන්නට. ඒතකොට එයා පේනවා පැහැදිලිව. සාරංග පෙරේරා අපි වැලි හන්දිය පහු කරගෙන වැලි පාක් එක පසු කරමින් පාගොඩ පාරටයි අපි මේ සේන්දුවෙන් ඉදිරියට දෙන්නේ. ඉතාමත් වේගෙන් ඔව් තරඟය නිමා කිරීමට තවත් කිලෝමීටර 2ක වගේ දුරක් තමයි සාරංගල තරඟය අවසන් කිරීමට තවත් කිලෝමීටර 2ක වගේ දුරක් තමයි අපි පාගොඩ මන්සන්දියේ මේ වෙනකොට සූදානම් ජයග්‍රාහකයා පිළිගන්න ශ්‍රී ලංකා යුද හමුදාවේ ක්‍රීඩකයා පිළිගන්න තවත් කිලෝමීටර 2කින් තඩ ඉස්සරට ගන්න. සාරංග පිළිගන්න මේ වෙනකොට පාගොඩ අපි ක්‍රීඩා සමාජයේ සියලු දෙනාම ඒ වගේම දුර වැඩි ඔව් ෆිනිෂ් එකට යන්නේ. තා තියන්නද වට? තව ඕනේ තා දෙකක් විතර. ගන්න එයාගේ ඉස්සරහට ගන්න. දැන් එයාගේ ඉස්සරහ අයියා. මෙන්න සාරංග අවසන් කිලෝමීටරේ අපි මේ රැඳී සිටින්නේ. අවසන් කිලෝමීටරේ අවසන් කඳු ගැටයයි අපි මේ තරණය කරන්නේ. අවසන් ඉස්සරහටම ගන්න. ඉස්සරහම යන්න. හයියෙන් එන්න බයිමින් එනවා. හයියෙන් එන්න බයිමින් එනවා. පල්ලමේ හිමින් එනවා. අවසන් කඳු ගැටයයි අපි මේ ක්‍රියාත්මක වෙමින් ඉන්නේ. අවසන් කඳු ගැටේ සාරංග වැඩි වේගෙ වැඩි. එයා ළඟින්ම යන්න. එයා හයියෙන් යන්නේ. ඈ ඉවරයි. අන්තිම එක. ඔව්. හිමින් යනවා. ගන්න ඉස්සරහට. හිමින් යන්න ඈ. ඉස්සරහට ගන්න. ඔයා ඉස්සරහට ගන්න. හිමින් යන්න. ඔව් සාරංග අද ජයග්‍රහණය කරනවා මේ විදිහට. හිමින් යන්කෝ. හිමින් යන්න. ඔව් සාරංග අද ජයග්‍රහණය කරනවා මේ විදිහට. හිමින් යන්කෝ. ඈත වැඩි. ඔව් මෙන්න මේ විදිහට සාරංග ජයග්‍රහණය කරනවා අද දවසේ පාපෙත් සුරේෂ් තරංග පැමිණෙමින් සිටේවි තනියම මම හිතන්නේ සුරේෂ් තරංග දෙවනි ස්ථානයට තරඟය නිමා කරනවා මෙන්න මේ විදිහට දෙවනි ස්ථානය කරා සුරේෂ් තරංගය නිමා කරාදී ඊයේ දවසේ තුන්වෙනි ස්ථානය හිමි කරගත්තේ ක්‍රීඩකයා සුරේෂ් තරංග අංක 36 යටතේ තරඟ ක්‍රීඩකයා ඉන් අනුසරව සුන්ද ඊළඟ දෙන්නේ තනියෙන් දෙන්නේ අරෝහිත් මේ අපේ කවුද බන්දුවයි අපේ ආමිගේ කොල්ලයි රෝහිතයි බන්දුවයි ඊළඟ දෙදෙනෙක් තරඟය නිමා කළා මේ වාහන තදබදයක් එක්ක
තවත් බලමු තවත් පොකුරක් කිලෝකෝ දෙදෙනෙක් පැමිණෙමින් සිටිනවා. බලමු ඔය කිලෝකෝ දෙදෙනා ළඟම තරඟය නිමා කරාවිද මල්ලි අයියේ